හැබැයි මේ වෙනකොට මම මේ ටෝන් එක පාවිච්චි කරන්න අරන් තියෙනවා. මං ආසයි වගේ. බලමු. එතකොට දැන් මගේ අලුත් ස්කින් කෙයාර් රූටින් එකේ ඩේලි ටෝන් එක විදිහට පාවිච්චි වෙන්නේ ටීට්‍රිකා ටෝන් එක වෙනුවට මේ ටෝන් එක. මේ අවුරුද්දේ මුල මගේ මොයිස්චරයිසර් එක විදිහට මම පාවිච්චි කරේ Skin 1004 ලගේ Pormicin මෙන්න මේ ලයිට් ජෙල් ක්‍රීම් එක. හැබැයි මේක ගෑවම මගේ මූණ ඩල් වෙනවා. මම chat GPT එකෙන් මේ විස්තර ටික කියලා ඇහුවම ඒකට හේතුව මොකද්ද කියලා එයා මට කිව්වේ මට sensitive oily skin එකක් තිබ්බට මගේ skin එක dehydrated skin එකක්. ඉතින් මේ product එක මගේ skin එකට සැර වැඩි. මගේ skin එක hydration ගතියට ඉන්න කැමති කෙනෙක් කියලා. ඒ වුණාට තෙත මූණට මේ ක්‍රීම් එක ගෑවම කිසි ප්‍රශ්නයක් නැති හින්දා මම මේ ක්‍රීම් එක ඉවර වෙනකම් පාවිච්චි කළා. ඒ product එක මගේ skin එකට හරියන්නේ නැති හින්දා ඊළඟට මම ගියේ Cosrx brand එකේ මෙන්න මේ Ultra Moisturizing Lotion එකට. හැබැයි මේකත් මට චුට්ටක් තික් වැඩි වගේ. ඒ කියන්නේ ගෑවම අර මූණට හරි අපහසුයි වගේ. බරයි වගේ. ඒ නිසා මම මේක මගේ morning skin care routine එකෙන් නැවතුවා. හැබැයි එක දවසක් මං කලින් moisturizer එක වගේම මගේ night skin care routine එකේ තෙත මූණට මම මේ ක්‍රීම් එක පාවිච්චි කරා. කිසිම අපහසුතාවයක් මූණට තිබුණේ නැහැ වගේම උදේ වෙනකොට මගේ මූණ මාර විදියට පිරීලා තිබුණා. එතකොට chat GPT කිව්වා හරි වගේ. මොකද මට oily skin එකක් තිබ්බට මගේ මූණ ආසයි. මගේ මූණ hydration එක හොඳට තියෙනවට. හොඳට hydration එක දෙන rich creams නෙවෙයි. හරිම light creams තමයි මගේ මූණ ආස කියලා මම තේරුම් ගත්තා. Cosrx brand එකේ මේ original products මං ගත්තේ blushme.lk website එකෙන්. එතකොට මෙයා තමයි මගේ දැන් moisturizing cream එක. මං day time එකට කිසිම serums જાතියක් පාවිච්චි කරේ නෑ. මොකද මට තියෙන්නේ හරිම sensitive skin එකක්. serums ගෑවොත් කසන්න ගන්නවා. හරි කරදරයි. ඉතින් මේ Skin 1004 ලගේ Pormicin ampule එක මම පාවිච්චි කරා night skin care routine එකේදී. ගොඩක් හොඳයි මේ සීරම් එක. මගේ pores චුට්ටක් අඩු වුණා කියලා වගේ දැනුණා. හැබැයි මම කිව්වනේ මට skin irritation එකක් ආවා කියලා. එතකොට මම මේක නැවැත්තුවා. ඒ වගේම මම මේක ආයි මිලට ගන්නේ නෑ කියලාත් හිතුවා. ඔන්න දැන් තමයි විශේෂම දේ. වීඩියෝ එකේ part 2 එක එකතු වෙන්න